ඇත්තටම මේ වචන වලින් කියන්න බැරි තරම් ස්තුතියි වැඩේට. ඔයගොල්ලන් නොවන මේ සලකන්න හම්බ වෙන්නේ පිළිවෙත ඒ නිසා මේ මොකද කියන්නේ ඔක්කෙම ලව්. මේ ව්‍යාපෘතියේ මම හිතනවා ගරුත්වය බෙදනවා නම් 95% යනවන ගුවන් හමුදාවට. ඒක කිසිම සැකක් නැහැ. නිසා සම්මානයට මම දෙන්නා වෙනතොට මමත් ඒ සම්මානය දෙන තැන ඉන්නවා. මුලින්ම මම කියන්න ඕනකම තිබෙනවා ඇත්තටම අපි අමාත්‍යාංශයක් විදිහට වැඩ ගොඩක් කරනවා බිලියන් 100 200 වැඩ කරනවා. සමහර පාරක් ගත්තොත් බිලියන් 200යි 300යි. හැබැයි මේ පිටකොටුව බස් ස්ටෑන්ඩ් එක හදන එක තරම් මහජන උනන්දුවක් ඇති වෙච්ච වෙන කිසි දෙයක් නැහැ. මේ ප්‍රසන්න මෙච්චර මේ මිනිස්සු කතා කරන දැන් මේක විරුද්ධ කරන්න දෙයක්වත් තිබුණ නැති තරම් මේ ආරක්ෂක ලේකම්තුමා මේ ඒ තරම් මේ ජනමාධ්‍ය ආයතනවලුත් ඇත්තටම මම හිතන්නේ විශාල වශයෙන් මේ ගැන මේ ප්‍රචාරය ලක් කරා. මිනිස්සු මේක දිහා නිකන් අර මහා ආදරයකින් බලන් හිටියා. ඒ නිසා අපි විශ්වාස කරනවා ක්ලීන් ශ්‍රී ලංකා ආයතනයත් ගුවන් හමුදාවත් CTB එකත් අපේ සභාපතිතුමා ඇතුළු කණ්ඩායමත් එකතු වෙලා මේ කරපු දේ ගැන මම හිතනවා අපි හරි තීරණයක් ගත්තේ කියලා මේක ගොඩනගන්න. එතෙන්දී මුලින්ම අපි කියන්න ඕන CTB එක විශාල විනාශයකට ලක් කරපු ආයතනයක් දේශපාලන නායකත්වයේ විසින්. නමුත් ඒ තිබියදී CTB එක රැක ගැනීම වෙනුවෙන් කටයුතු කරපු අවංක නිලධාරීන් කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඉතින් ඒ නිසා දැන් අපිට ඇත්තටම තියෙන්නේ මේ මහා විශාල මහජන උනන්දුවක් ඇති වෙලා තිබෙන මේ ආයතනය අද මහජන මුදල්ලින් හදලා තිබෙනවා. ඒක අභියෝගය තමයි මේක ඉස්සරහට මේ ප්‍රමිතියෙන් පවත්වාගෙන යන්නේ. මොකද බිල්ඩින් හදන වේගෙන් මිනිසුන්ගේ ඔළුව හදන්න බෑ. මම හිතන්නේ මෙතන මුණ දෙන අභියෝගය ඒකයි. මේ විශාල වියදමක් කරලා මේක හදලා තිබෙනවා. ජනතාව මේකට කවුරුත් ආදරේ ගැන සැකකුත් නැහැ. හැබැයි ආදරේ විතරක් මදි තැනක් පාලනය කරන්න. මේකට පාලනයක් අවශ්‍යයි. ස්වයංපාලනිකුත් අවශ්‍යයි, පාලනයකුත් අවශ්‍යයි. ස්වයංපාලනයෙන්ම මේක වෙන්නේ නැහැ. ඒ නිසා මේක පාලනය කරන්න ඕනේ. ඒ නිසා අපි ආරක්ෂක ලේකම්තුමාගෙන් එතුමාගේ ප්‍රතිපත්ති වලට චුට්ටක් තව පොඩ්ඩක් දික් කරලා නේද? අපිට හදලා දුන්නා වගේ අපි එකඟ වෙලා තියෙන එතුමා අවුරුද්දක් මේක බලා ගන්න අපිට උදව් කරනවා. ඒතර ගුවන් හමුදාව නෑ මම පිළිගන්නවා. ඒ කියන්නේ ගුවන් හමුදාව හදලා මේ ඉංජිනේරු වංශය හදලා තිබෙන්නේ මේවා බලා ගන්න නෙමෙයි. එතුමලා විශාල මහන්සියක් කරා මේ වැඩේ කරා. මොකද අපි කවුරුත් කියන්න ඕන මම තමයි ඇවිල්ලා කිව්වේ අවුරුද්දට මේ තෑග්ගක් වශයෙන් දෙන්න කියලා. හැබැයි අපි එහෙම කිව්වට මාස 6 ඇතුළතදී අති විශාල බලපෑම් දෙකක් වුණා. සැප්තැම්බර් පටන් ගත්තට පස්සේ නොවැම්බර් 27 දිත්තු ආවා. දිත්තුයි ආව දවස්වල අපිට ආයේ CTB බස් ස්ටෑන්ඩ් එකක් මතක නැහැ. අපි ආයේ මේක දිහා බැලුවේ ජනවාරි වල. හැබැයි ගුවන් හමුදාව මෙතන වැඩ. ඊට පස්සේ මේ ඔයිල් ක්‍රයිසිස් ආවා. එතකොට අපි ඒකේ. හැබැයි ආයේ ගුවන් හමුදාව මෙතන වැඩ. මේක බාරව හිටියා මේ නිලධාරි මහත්මයෙක් එතුමා ඔබතුමා ඉන්නේ නේ. තුමලා හැම වෙලාවෙම වැඩ මෙතන. ඒ නිසා මම කියන්නේ ඒක අර all weather fighters ලා ඔයගොල්ලෝ. ගුවන් හමුදාව තමන් එකයි සාතික ගරු කරන්නේ ඔබතුමාලා ඉතාම හොඳ වැඩ කරන්නේ කොහොමද කියලා උගන්වලා තියෙනවා. මිලියන් 550කින් වැඩක් කරන්නේ කොහොමද කියලා නෙමෙයි. මම හිතන්නේ ඒක ඉගෙන ගන්න තියෙන ප්‍රමාණය වැඩි. ඒ නිසා අපි ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපිට මේක කළමනාකරණය කරගන්න අවශ්‍යයි. CTB එකේ විනාශ කළ තියෙන්නේ බස් නෙමෙයි. CTB විනාශ කළ තියෙන්නේ ඒකේ කළමනාකරණය. මානව සම්පතත් එක්ක කුඩු කරලා තියෙන්නේ. ප්‍රසන්නමතුමා ළඟදී කියලා තිබ්බා කොන්දොස්තර මහතුරු සමහරු කරන වංචාවෙන් දවසකට කරන ආදායය කීයද සභාපතිතුමා සාමාන්‍ය හිතන්නේ මිලියන 20ක් කෝටි 2ක් දවසකට බස්
කොන්දොස්තර මහත්තුරුගේ වංචාව වෙනවා කියන එක තමයි මේ තියෙන ඇත්ත තත්ත්වය. අපි ඒක විවෘතව කියන්න. මොකද මේ මහජනතාව මොකද අපි වෙනස් වෙලා තිබෙනවා. ඒක කියනවා දේශපාලන නායකත්ව විදියට අපි සහ මුලින්ම වරප්‍රසාද කියලා තිබිච්ච ඒවා සහ මුලින් අයින් කළා තිබෙනවා. හොරකම් කරන ඒවා ඥාති සංග්‍රහ ඔක්කොම අයින් කළා තිබෙනවා. අපි කියන දේ කළා පෙන්නලා තිබෙනවා. ඒ නිසා මෙතන කෙලින් ඕන කෙනෙක් ඉස්සරහා කතා කරන්න බලන් දේශපාලන මොරාලයක් අපිට තියෙනවා. අපි කාටවත් ඒ නිසා යටත්කුත් නැහැ. ජනතාවට යටත් ඒගොල්ලන් පත් කරපු ආනුන්ස එච්චරයි. ඉතින් මම හිතනවා අවුරුදු මාස 18ක් හොඳටම ඇති තේරුම් ගන්න අපිව කියලා. මම මේකයි කියන්නේ මම ප්‍රසන්නමතුමා කිව්ව දේ දත්තයක් වශයෙන් ගුණාට මම කැමති නෑ දිගට එක කියන්නේ. නිසා කරුණාකරලා මේ මහජන මුදලින් CTB එක හදලා හදාගෙන යන්නේ. අපි CTB විකුණන්නේ ගොඩනගනවා ඒක සහතික කරලා තියෙන්නේ නේද? ඒ නිසා අපි ඊටාම ඕනකමින් කියනවා තවමත් වෙනස් වෙන්න බැරිලා තියෙන CTB එකේ හෝ දැන් නම් මේ CTB නෙමේ ප්‍රශ්නේ නේද? අපි උදව් කරනවා ගොඩනගනවා බස් ගේනවා ඔක්කොම කරනවා. හැබැයි වෙනස් වෙන්න බැරි අයව ඉවත් කරනවා. එකක් මෙතෙන්ද කියන්න ඕන. හොඳ නරක එකට තියන් යන්න බෑ. නැත්නම් හාමුදුරනේ මේක තේරුමක් නෑ. මේ රටේ මිනිස්සු දහ දුක් විඳලා බදු ගෙවන සල්ලි මේ වේදන් කරන්නේ මිලියන් 550ක්. මිලියන් 550ක් මහජන සල්ලි බිලියන් භාගයක්. ඒතර CTB එක අවුරුද්දක ලීකේජ් එක කීයද? මිලියන් 20 ගානේ 365ට දැම්මා. ලොකු ගාණක් එතකොට. ඒ නිසා දෙකම යන්න බෑ. දෙකම යන්න බෑ. ඒ නිසා මම මේක විශේෂයෙන් මේ පණිවිඩය මෙතෙන්දිම දෙන්නේ අදින් ඒව ඉවර කරන්න ඕන. සභාපතිතුමා නීති හදාගෙන හරි අලුතෙන් ඒකත් මේක මම ක්‍රියාත්මක ආණ්ඩුව පඩි වැඩි කරලා තිබෙනවා. ආණ්ඩුව පෙන්ෂන් වැඩි කරලා තිබෙනවා. දැන් ආයි ජනාධිපතිතුමා ඊයේ විවිධ සහන සේවා සහන ලබා දුන්නා. ඊට පස්සේ මිනිස්සු මේ බස් ස්ටෑන්ඩ් එක ලස්සනට තියේ කියලා බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඉස්සෙල්ලම මිනිස්සු තුල විශාල ගරුත්වයක් ලංගමට තිබෙනවා. ඒ ලංගම තියෙන ගරුත්වය නැති කරගන්න එපා කියන ඉල්ලීම තමයි අපිට ඔය වැරදි කරන ඩ්‍රයිවර් සහ කොන්දොස්තර මහතුරු සහ කවුරු හරි කියන්න තියෙන්නේ. මොකද අද පොලිසිය සහ නාවික හමුදාව විශේෂයෙන් කුඩු මර්ධනය කරන්න දාලා තියෙන එෆර්ට් එක දිහා බලන්න. ඒ නිසා කවුරු හරි හිතනවා නම් මේ මහා පරිමාණ කුඩු ජාවාරම්කාරයෝ අල්ලන්න මෙතරම් දැවැන්ත ලෙස මැදිහත් වෙන ත්‍රිවිධ හමුදාවක් පොලිසියක් තියෙන රටක ඕගොල්ලෝ හොර WhatsApp group අරගෙන අන්න අතනින් මෙහා පණින්න ඉන්නවා මෙතනින් ස්කෝඩ් එක ඉන්නවා කියලා ගුවම අපිට ඒව අහුවෙන්නේ නැහැ කියලාද කියන්නේ? කොන්දොස්තරලා සමහරව ලියනවා නෑ මම මේ ඇත්ත කියන්නේ. මේ ගරුත්වෙන් කියන්නේ CTB එකට නේද? ඒගොල්ලන් ලියනවා මේ අතන ඉන්නවා මචං පණින්න ඉන්න. ඒ වගේම පණින්න ඉන්න කට්ටිය සමහරු අපිට ඉඳුවා ගත්ත නේද? ඒ ෆ්ලයින් ස්කෝඩ් වල කට්ටියත් හොරකම් කරනවා. මම විරුද්ධව කියන්නේ මේක. ඒ නිසා මේවා ජනවරමට විරුද්ධයි මම ඒකයි කියන්නේ. ජනවරමට කවුරුත් යටත් නේද? ආණ්ඩුත් යටත්, විපක්ෂෙත් යටත්, නිලධාරීනුත් යටත්, උසාවියත් යටත්, කවුරුත් යටත්, තනි අපිත් යටත්. තනි පුරවැසියත් ජනවරමට යටත්. මයිකාර්මයි පැට්‍රල් වෙන්නේ නැහැ ජනවරමක් ආවා. එහෙනම් ඉතින් රොබින්සන් ප්‍රූසෝ හිටියා වගේ තනි දූපතක් හොයාගන්න. එතකොට පුළුවන් Tamanට ඕන විදිහට ඉන්න. මේක ලංකාව. මේක එක ආණ්ඩුවයි එක නීතියයි. මම මේ ටික මෙහෙම කියන්න හිතුවේ අපි මාස 18ක් තිස්සේ කරන කැපවීම තේරුම් අරගෙන හැදෙන්න ඕනි කියන අදහස නිසා. මේවා පොදු ජනතාවගේ තැන්. මේ සල්ලි පොදු ජනතාවට හොඳට තියෙන්න ඕන. ඒ නිසා මම ඒ ටික කාරුණු ටික ඇත්තටම කිව්වේ මේ මහන්සිය නැත්තම් ගුවන් හමුදාව අපිට අවුරුද්දක් තියාගන්න ඉන්න ඕන නිසා. නැත්තම් මම මෙච්චර කියන්න හිතුවේ නෑ. ගුවන් හමුදාව අවුරුද්දක් ඕන වෙන්නේ ලේකම්තුමා ඒ නිසා. ඔබතුමාලා මෙතන විනයත් හදලා දීලා යන්නේ. අපි බලමු අවුරුද්දට කලින් ටේක් ඕවර් කරන්න. නමුත් අවුරුද්දක් කරලා දෙන්න. ඊළඟට ගත්තොත් අපේ සලස්ම ගැන මම ටක් ගාලා කියන්න. මෙතන තියෙන කතාවට වඩා අපි හිතනවා මේ ඔබතුමාලා කාගත අවබෝධයට පොදු ප්‍රවාහනය දියුණු කිරීම අරමුණු කරගෙන අපි යන්න හදන්නේ විවිධ ප්‍රවාහන මාධ්‍ය පහසුකම් ජනතාවට එක තැනකින් ලබා දෙන්න. ඒ නිසා යම් සලස්මක් ඇතුව මේ කෝච්චිද බස්ද ටැක්සිද ඔක්කොම එක තැනකින් ක්‍රියාත්මක වෙන්න ඕන. එක තැනකින් ක්‍රියාත්මක වෙන්න ඕන. මෙතන බස් ස්ටෑන්ඩ් 3ක් තියෙනවා. ස්ටේෂන් එක වෙනම තියෙනවා. නගරාධිපතිතුමේ හැමතැනම සිවිල් පාක් තියෙනවා. නේද? දැනට අප්‍රශ්නයක් නැහැ. ජීවත් වෙන්න ඕනේ. ඒ වගේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි යම්කිසි සැලැස්මකට එන්න ඕන. මිනිස්සුන්ගේ පැත්තෙන් ගත්තොත් මිනිසුන්ට පහසුයි. ව්‍යාපාරටත් ලේසි, කර්මාන්තයටත් ලේසි මේ විවිධ ට්‍රාන්ස්පෝර්ට් ප්‍රවාහන මාධ්‍යයන් එක තැනකින් කෝච්චියෙන් ඇවිල්ලා ටැක්සිය නගිනවා. ටැක්සිය එතන තියෙනවා. බස් එකෙන් ඇවිල්ලා ටැක්සිය නගිනවා. ටැක්සිය එතන තියෙනවා. නැත්නම් හැම මුල්ලකම වේලි අපේ ත්‍රිවිල සහෝදරු ඉන්නවා. දැන් ඇත්තටම ඇප් බේස් සිස්ටම් එකකට ආම හැම හන්දියෙම ඉන්න ඕනේ නැහැ. වොස් රූම් එකක් නැහැ. අවුවේ වේලි ඉන්නවා. ඒ වෙනකොට අපිට ඒගොල්ලන් ඉන්න තැනක් තියෙනවා නම් ඇප් එකෙන් නම් මිනිස්සු තෝරගන්නේ ටැක්සි එක. මොකටද හැම හන්දියෙම මුල්ලේ ඉන්නේ? ඒ නිසා අපි පොදුවේ අපේ විෂන් එක තියෙන්නේ මේ සියලුම ප්‍රවාහන ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථාන ගුවන් වගේ අරුණාම එක තැනකින් ලංකාව පුරාම එක තැනකින්
නගර මට්ටමින් ගත්තොත් හැම නගරෙම එක තැනකට මේක ගේන්න අවුරුදු ගාණක් යයි. ඒක තමයි අපි යන්න හදන පාර. ඊළඟ ගත්තොත් අපි කොළඹ මිනිස්සුන්ගෙන් පුරවන්න බලාපොරොත්තු වෙන්නේ නාගරික සංවාදය. අපි කරන්න හදන්නේ ජනාධිපතිතුමාත් එක්කත් අපි විශාල සාකච්ඡා ගාණක් කරලා තිබෙනවා. නාගරික පහසුකම් තිබෙන, අගනාගරික පහසුකම් තිබෙන උපනගර ලංකාවේ විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවා තව දියුණු කරලා ඒවා ඉන්න හිටින තැන් බවට පත් කරනවා කොළඹ නෙමෙයි ඇහැලියගොඩ හරි නිට්ටඹුව හරි පස්සේ ආලා. එතකොට හැම කෙනාම කොළඹ එන්න ඕනේ. මං හිතන්නේ ඔය ඉස්කෝල ප්‍රශ්න නිසා තමයි ගොඩාක් අය කොළඹ එන්නේ. මං හිතනවා යම් ප්‍රමාණයකට අවුරුදු 10ක් මහන්සි වුණොත් අපි වෙනත් නගර ප්‍රදේශ දියුණු කරන්න, ඒවයි පහසුකම් වැඩි කරන්න අපිට පුළුවන් මිනිස්සු ඒ තැන් වල ජීවත් කරවන්න. ඒවා ජීවත් කරන ගමන් හොඳ පාරවල්, හොඳ කෝච්චි, හොඳ බස් සේවාවන්, හොඳ ටැක්සි සේවා. හොඳ ටැක්සි සේවාවන් කියලා කියන්නේ මිනිස්සු බය නැතුව නගින ටැක්සි. ඒ නිසා එහෙම එකක් හදාගෙන ගන්න තමයි අපේ අරමුණ තිබෙන්නේ. ඒ වගේම තමයි අපේ දැන් ප්‍රවාහනයේ පහසුකම් සහිත ප්‍රවාහනයක් ඇති කරන්න, වගකීමක් ඇති ප්‍රවාහනයක් ඇති කරන්න. ඒ වගේම පාර එක්කෙනෙක් විනයගරුක ගිහිල්ලා වැඩක් නැහැ, අනිත් කට්ටිය අවුල යනවා. ඒ නිසා පාර පාවිච්චි කරන හැම කෙනාම එක බස්ද, three wheelද, bicycleද, private carද කියන එක පැත්තකින් තියලා මේ හැම දෙයක්ම විනයකට ගේන එක තමයි අපි ප්‍රවාහනය හදනවා කියලා කරන්න තියෙන්නේ. ඒ නිසා ඔබතුමාට තේරෙනවා මේක කරන්න ගියාම මේක අපේ පුරුදුත් එක්ක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මම මේ කියන අදහස් වලට කවුරුත් විරුද්ධ නැහැ. හැබැයි මේ අදහස් ක්‍රියාත්මක කරන්න ගියාම අපිට හැඩ ගැහෙන්න අමාරුයි. ඒකට හේතු තියෙනවා. අපේ නාගරික සංවාදයෙන් ගැටලු තියෙනවා. අපිට පාකින් නැහැ. අපේ තව ගොඩක් කර්මාන්ත දිනු වෙන්න පැති ටිකක් තිබෙනවා. ඒ නිසා අපේ අරමුණ තමයි රට නාගරිකකරණ එක. හැබැයි කොළඹට ගේන එක නෙමෙයි. අපිට මේක මැනිලා හරි කරකාස් හරි වගේ හදන්න ඕනේ නැහැ. එතකොට වෙන්නේ සම්පූර්ණ මේවා මුඩුකු ඉතිරෙන ගොඩනගන්න බැරි නගර බවට පත් වෙනවා. අවසාන වශයෙන් අපේ ඊළඟ සැලැස්ම තමයි විශාල ගැටලු ප්‍රමාණයක් තියෙනවා. මෙතන ගොඩක් අය කිව්වා. එකක් තමයි දැන් බස් වල ටිකට් දෙන්නේ නැහැ. තවමත් කොටසක දෙන්නේ. ලංගමේ දෙන්නෙත් නැහැ. සමහරු ප්‍රයිවට් බස් වල දෙන්නෙත් නැහැ. ඉතුරු දෙන්නෙත් නැහැ. සමහර තැන්. ඊපස්සේ බෙල්ල කඩාගෙන රේස් එකේ යනවා. අපේ ප්‍රවාහනයේ තියෙන ප්‍රශ්න. ඊට පස්සේ ගත්තොත් එහෙම බස් එක ෂුවර් නැහැ. ප්ලෑන් කරලා ගමනක් යන්න තරමක් අමාරුයි. ඊට පස්සේ ගත්තොත් එහෙම බස් වල සද්ද බද්ද. ඒ වගේම තමයි පෝලින් තියෙනවා. මිනිස්සු සෑහෙන දැන් මේ අවුරුදු දවස්වල අද ඉඳනම පෝලින් දැන්. يعني මිනිස්සුන්ට බස් එකේ සීට් එක ගෙදර ඉඳන් බුක් කරගන්න ක්‍රමයක් අපිට නැහැ. නිසා කැචර්ලයි මචන්ලයි යාළුවෝයි නේද? හරහා තමයි අපි සීට් බුක් කරගන්නේ. ඊට පස්සේ ගත්තට පස්සේ බෑග් එකක් තියලා යන්න තනන්නේ. අපි පිටකොටුවට අපි ආවොත් එහෙම මොන හරි වැඩකට මෙතන බෑග් එක තියලා රෙදි ටිකක් ගන්න, පොඩි එකාට බෝනික් එකක් ගන්න යන්න තනක් නැහැ. අපිට අර කිලෝ 25 බෑග් එක ඉල්ලගෙනම තමයි අපි කොහේ ගියත් යන්න ඕන. ඉතින් ඒ නිසා මේ වගේ අපේ ප්‍රවාහනට අදාළ කරන ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න විසඳන්න අපි ප්‍රවේශ දෙකක් තියෙන. එකක් තමයි කෙටි කාලී. කෙටි කාලීන විසඳුම් තමයි දැන් අර අපේ මොබිටෙල් ආයතනයේ මේ මැතිණිය ඇවිල්ලා ඉදිරිපත් කළේ. සරලව ගත්තොත් සීට් එක ගෙදර ඉඳන් බුක් කරගන්න පුළුවන්. ඕක තමයි එතුමිය කිව්වේ. ටිකට් එක බුක් කරගන්නවා කියලා කිව්වේ නේද? ඇතන අපිට බුක් කරගන්න ඕන සීට් එක. ඒ නිසා අපිට ඔන්ලයින් ෆෝන් එකෙන් පුළුවන්, නැත්නම් කෝල් කරලා පුළුවන්. එහෙම බැලුවා මෙතෙන්ට ආවට පස්සේ මෙතනත් පොඩි අර මැෂින් දාලා තියෙනවා. ඒවනොත් පුළුවන්. අපි මුල් කාලයකට උදව් කරන්නත් මෙතන නිලධාරී දාන්න බලාපොරොත්තු වෙනවා. මොබිටෙල් එකෙන් දානවනේ සභාපතිතුමා උදව්වට එහෙම. කවුරු හරි කෙනෙක් දන්නේ නැත්නම් කොහොමද සීට් එක බුක් කරගන්නේ කියලා ඒකට උදව්වටත් සභාපතිතුමාලා මොබිටෙල් එකෙන් දාන්න. අපි ඒ නිසා බස් වල ඒ කොන්දසර මහතුරුට කියන්නේ ඕගොල්ලන්ටත් ලේසි, රණ්ඩු වෙන්න දෙයක් නැහැ. බුක් කරලා ඒ ක්‍රමයට හැඩ ගහන්නේ. ඊට පස්සේ ගත්තොත් දැන් ජනාධිපතිතුමා ඊයේ ලොන්ච් කරා හරි පෙරේදා හරි QR payment system. දැන් QR payment system එක දැනටම බෑන්ක් කාඩ් එකත් එක්ක අපි අඳුන්වලා දීලා තියෙනවා. හැබැයි අපි දන්නවා QR බෑන්ක් කාඩ් පාවිච්චියට මිනිස්සු එච්චර කැමති නැහැ. බස් වල අයත් කැමති නැහැ. මොකද යම්කිසි අමතර ගාස්තුවක් ඒ බැංකු වලට යනවා කියන පදනමින්. දැන් QR එක ගත්තට පස්සේ එහෙම ගාස්තුවක් යන්නේම නැහැ. කොන්දොස්තර මහත්තයාගේ ෆෝන් එකේ QR එක තියෙනවා. ඒක ස්කෑන් කරාට පස්සේ යාට පුළුවන් අපි යන තැනට අපෙන් charge කරගන්න. ඒතර අපිට කිසිම ආකාරයක දැන් බැංකු කාඩ් එකක් නම් සමහරට මොන හරි ෆෝල්ට් එකක් ආවොත් අපි ඊට පස්සේ කාඩ් එක පාවිච්චි කරන්න බය වෙනවනේ. QR එක වගේ එකක එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි අපිට කෙටි කාලෙම කරන්න පුළුවන් දේවල්. ඒ වගේම බස් වල සද්ද දාන ඒවා NTC එකේ සභාපතිතුමා ඇතුළු සියලුම සභාපතිලා අපි කියලා තියෙන්නේ දැන් මේක නතර කරන්න පටන් ගන්න කියලා. මොකද ඇත්තටම පරිණාමයේ තියෙන ප්‍රශ්නකුත් තුන කන ලොක් කරගන්න බෑනේ. ඇස් වහගන්න පුළුවන්. ඇස් නම් වහගන්න පුළුවන්, අකමැති දෙයක් නොදකින්න පුළුවන්.
නිසා මේකට හැම දෙයකටම පරණ මෝටර රථ 50 නීති තියෙනවා. ලංගම නීති තියෙනවා. තම 7-5කට ගණන් ගන්නෑ. නිසා මිනිස්සු කාගේවත් ප්‍රයෝජනය සඳහා ඉපදිච්ච පිරිසක් නෙමෙයි. මිනිස්සු තමන්ගේ ජීවිතය වෙනුවෙන් ඉපදිච්ච පිරිසක්. ඒක වෙන අයගේ ආතල් එකට නෙමෙයි අපි ඉපදලා ඉන්නේ. නිසා කාට හරි සද්ද දාලා බස් වල සින්දු අහන්න ඕන නම් ගෙදර ඉඳන් අහන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. අපි විරුද්ධ නෑ. ඒ නිසා මිනිසුන්ට මානසික වද දෙන්නේ නැතුව අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා සීලම බස් රථ හිමියන්ගෙන් අපි නීතිය ක්‍රියාත්මක කරනවා කරුණා කරලා ඒකට අනුගත වෙන්න. ඔන්න වගේ කෙටි කාලීනව අපි කරන්න බලාපොරොත්තු වෙන ටික මම කිව්වේ දිගු කාලීනව අපි කරන්න ටික තමයි අර මුලින්ම මම කිව්වේ ඊට අමතරව තව චූටි දේවල් ටිකක් තියෙන එකතු කරලා කරන්න තියෙන විශේෂයෙන්ම අපිට වෙන කිසිම උත්තරයක් නැහැ ජනාධිපති ලේකම්තුමා බස් සමාගම් හදනවා ඇරෙන්න. බස් සමාගම් කියන්නේ මේ තනි බස් හිමියාගේ බස් අයිතිය නැති කරන එක නෙමෙයි. අනිවාර්යයෙන්ම අර එක බස් රූට් එකක් නිශ්චිත බස් ප්‍රමාණයක් විසින් බිස් කරන. එතකොට උදේ පාන්දර එන බස් එක අලාභ වුණත් හවස රෑ 11ට යන බස් එක අලාභ වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ බස් සමාගමේ ඉන්න සියලුම බස් හිමියන්ට සාධාරණ ලාභයක් ලැබෙනවා. ඒක තමයි ලෝකෙ මේ ප්‍රශ්න විඳන් තියෙන නැතුව යුරෝපේ ඉන්න බස් ඩ්‍රයිවර්ලා මාර මේ මොනවාද කෙලස් නැසපු කට්ටිය නෙමෙයි. එතන සිස්ටම් එකක් තියෙනවා. සිස්ටම් එකේ එක රූට් එකක් දීලා තියෙනවා එක බස් කම්පැනි එකකට. ඒ බස් කම්පැනි බස් 50ක් දුවනවා නම් උදේ 4 බස් එකයි රෑ 12 බස් එකයි දෙකම යනවා. එකතු වුණාට පස්සේ කම්පැනිය ලාභයි. ඊට පස්සේ බස් 4 බෙදා ගන්න. ඔක තමයි තියෙන සරල ඔක තමයි උත්තරේ සරල වුණාට යන තියෙන ගමන ලොකුයි. අපි ඒකට අත ගන්නවා ජනාධිපතිතුමාකට ආශිර්වාද කරලා තිබෙනවා. එහෙම කරද්දී යම් කිසි පාඩුවක් කරනවා නම් අපේ ජනාධිපතිතුමා කරලා තියෙනවා ඒ හිඟ මුදල දෙන්නම් කියලා ආණ්ඩුවේ. මොකද මෙතන බෙල්ල කඩාගෙන යන ඒවා, කොටන ඒවා, මිනිසුන්ගේ ඇඩ්‍රිනලින් වැඩි කරන ඒවා, බස් ඇතුලේ රණ්ඩු වෙන ඒවා අඩු කරා පස්සේ ගත්තා. ඇක්සිඩන්ට්ස්. ඒවට කරන නාස්තිය ගත්තට පස්සේ අපිට ගැප් ෆයිනෑන්ස් එක ලාභයි. ඒ වගේම අපි කැබිනට් එකට ඉදිරිපත් කළා අනුමත වෙලා තිබෙනවා. මට මතක විදියට අනුමත වුණා කියලා ස්පෙસિෆිකේෂන්ස් ලේකම්තුමිය අනුමත වුණා. ඕකේ. අපි ඒ නිසා බස් ස්පෙસિෆිකේෂන්ස් අනුමත කරලා තිබෙනවා. නිසා ජනාධිපතිතුමා කියලා තිබෙනවා. අපි බස් ඕන් කරනවා. බස් වලට කලාප හදනවා ලේකම්තුමා ඉස්සරහට. කලාප හදලා අපි යම්කිසි කාලයකට පස්සේ කියනවා 2028න් පස්සේ මේ බස් ඕන් එකේ යන්න පුළුවන් මෙන්න මේ ආරක්ෂිත මේ බස් ප්‍රමාණය මේ බස් ಜಾති විතරයි. අපිට කියන්න බෑ මේ තියෙන දැන් ඔක්කොම බස් ටික හෙට උදේ අයින් කරන්න කියලා. මේවා කෝටි ගණන් වටින වාහන. අවුරුදු 5කදී 10කදී මේ බස් ෆ්ලීට් එක ක්‍රමානුකූලව අයින් කරන්න හදන්නේ කුරුකල්තුමා. මොකද අර කියන විදියට දැන් ලොරි චැසි බස් කිව්වට ඒවා කෝටි ගණන් වේදම් කරලා අපි අවුරුදු 7500ක් ගිහිලා තියෙනවා. අපිට එකපාරක් උණු කොටට දාන්න බෑ. ඒවත් මේ රටේ කර්මාන්තයක් විශේෂයට ඇවිල්ලා තියෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මේක පේස් අවුට් කරලා අපි කියනවා 2028 ජනවාරි ඉඳලා උදාහරණයකට මේ රූට් එකේ යන්න පුළුවන් මේ ස්පෙસિෆිකේෂන් බස් සහිත බස් විතරයි. අපි අද කියන්නේ හෙට කියලා. අවුරුද්දක් විතර කල් දෙන්න. එහෙම තමයි මේක කරන්න යන්නේ. අවුරුදු 5ක් විතර යනකොට අපිට පුළුවන් ඈතම් ප්‍රදේශවලත් ආරක්ෂිත බස් වලට යන්න. අපිට මුලින් සමහරට ඒවා දිගු දුර යන බස් වලින් පටන් ගන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මම කිව්ව දෙයක් තියෙනවා. කොළඹ නගරයට මූණු තුනක් තියෙනවා. එකක් තමයි කොළඹ නගර සභාව. ඒක හදා ගන්න. දෙවෙනි එක තමයි මේ CTB බස් ස්ටෑන්ඩ් එක. තුන්වෙනි මුණ තමයි රේල්වේ ස්ටේෂන්. අපි ඒක හෙට උදේ ගරු අගමැතිගේ මූලිකත්වයෙන් අපි හෙට උදේ රේල්වේ ස්ටේෂන් එකේ වැඩ පටන් ගන්නවා. ඒක මීට වඩා ලොකු මොඩර්නයිසේෂන් එකක් එනවා. මේක ඇත්තටම රෙනොවේෂන් ඒක ෆුල් මොඩර්නයිසේෂන්. ඒ නිසා මුණු තුනම අපි හදන්නේ මේක ගොඩනගන්න නගරාධිපතිතුමිය උපනාධිපතිතුමා මහන්සි වුණා. ඒ නිසා මම හිතනවා ওই ටික තමයි අපිට කියන්න තියෙන්නේ. දැනට අපිට තැපැල් අමාත්‍යාංශ නියෝජ්‍ය ඇමතුමිය ඉල්ලුවා මෙතන අපිට තැපැල් කාර්යාල දෙකක් දෙන්න කියලා. ඉතින් අපි සභාපතිතුමාට කියන්නේ අපි ඒක ගන්න දෙමු. දීලා ඒගොල්ලෝ ලව්වා ළඟම කූරියර් සර්විස් එක කරමු ඇග්‍රීමන්ට් එකක් ගහලා. අපිට ලාභයක් එන විදියට. මොකද ළඟමින් විශාල වශයෙන් කූරියර් කරන්න පුළුවන්. ඒ නිසා ඒ ටික කරලා UD එකේ මම හිතන්නේ මෙතන ලෝකල් සිස්ටම් එකක් කරන්න ප්‍රොපෝසල් එකක් තියෙනවානේ UD සභාපතිතුමා. බෑග් එක තියලා යන්න පුළුවන්. ඒතර අපි ඒක ළඟමින් කරන්නේ නැහැ. ඒක වෙන කම්පැනි එකකින් කරනවා. ඒ වගේම දැන් මෙතන ඔය කඩකාමර සම්බන්ධ ප්‍රශ්න තියෙනවා. ටෙන්ඩර් වලින් තමයි ගන්න වෙන්නේ. ඒතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මෙතන නීති විරෝධීව හිටපු කවුරු හරි ඉන්නවා නම් ඒ නීති විරෝධීව හිටපු ඒවා ඒ ඉතිහාසෙ දැන් නීත්‍යානුකූලව පිළිවෙලට එන්න කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. අර කිව්වා වගේ අපි කවුරුත් එකතු කරගෙන තමයි යන්න හදන්නේ. නමුත් යම් කිසි දේවල් පිළිවෙල කරද්දී අපිට ඔබතුමාලා කාටත් තේරෙනවා ඒ තිබිච්ච දේවල් ඒ විදිහටම තියාගෙන පිළිවෙල කරන්න අමාරු. අපි උපරිම වශයෙන් හැම කෙනාටම උදව් කරගෙන තමයි මේ ගමන යන්න හදන්නේ. ඒ නිසා අපි අවසාන වශයෙන්
ඉල්ලා සිටින මහජනතාවගෙන් කරුණා කරලා දැන් අපි මේක තාම මේකේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. අපි මේක පටන් ගන්න ඊටාම ලංකාවේ ට්‍රාන්ස්පෝර්ට් වල අමාරුම වෙලාවේ. අවුරුදු නිවාඩුවේ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපිට මේන විශාල සෙනඟට ගැලපෙන හොඳම පහසුකම් ටික මේ සතිය දෙකේ අපි දෙන්න උත්සාහ කරලා දෙන්න බැරි වෙයි. මොකද අපි ඉස්සලා පටන් ගන්න ඕන අඩු තැනින්නේ. එහෙම කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා අඩුපාඩුකම් තියෙයි. ඒ නිසා මාසයක් විතර යනකොට යයි අපිට මේකේ පොඩි පොඩි අඩුපාඩුකම් සම්පූර්ණ කරගන්න. ඒකට සමාව දෙන්න කියලා ඉල්ලා සිටින ගමන් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. අවසාන වශයෙන් උත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට උපරිම ස්තුති කරනවා මේ කටයුත්ත හරි ඉලක්කයට කරලා බාර දීම පිළිබඳව. බොහොම ස්තුතියි.